Hello everyone. Welcome to this brand new lesson. යාට පොඩ්ඩකට මෙහෙට එන්න පුළුවන්ද? අපි කොහොමද අහන්නේ? වතුර ටිකක් උණු කරන්න. වතුර ටිකක් උණු කරන්න. අපි උණු කරනවට කියනවා boil කියලා. මේසයස් කරන්න. If there are lots of things cluttered on the table, good. අම්මලා නිතරම මේක කියනවා නේද? Tidy up the table. Tidy up the table. Today, in this lesson, I'm going to teach you 50 super useful English sentences that anyone can speak. ඉතින් අද මම මේ අරගෙන එන්නේ ඉතාම වැදගත්, ඉතාම වටින English lesson එකක්. වාගේ English දැනට මොන මට්ටමේ තිබුණත් තාම මට එච්චර හොඳට English කතා කරන්න බෑ. මෙහෙම හිතාගෙන ඉන්න beginner level එකේ කෙනෙක් වුණත් එහෙම නැත්නම් ටිකක් විතර කතා කරන්න පුළුවන්, කතා කරන්න try කරන, උත්සාහ කරන කෙනෙක් වුණත් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් conversation එකක් manage කරගන්න මට සාමාන්‍යයෙන් පුළුවන්. මේ ඕනම level එකක කෙනෙක්ට අද මේ lesson එකෙන් ඔයාට ගෙදරදී ඒ වගේම තමයි workplace එකේදී ස්කූල් එකේදී එහෙම නැත්නම් everyday conversations වලදී ඔයා එදිනෙදා ගනුදෙනු කරන ඔයාට හිතවත් ඔයා ආශ්‍රය කරන මේ පිරිසත් එක්ක ඔයාගේ වෘත්තීය මට්ටමින් ඔයා ගනුදෙනු කරන ඕනම කෙනෙක් එක්ක කතා කරද්දී ඔයාට නැතුවම බැරි වැදගත් ඉංග්‍රීසි වාක්‍ය 50ක් අද මේ lesson එකේදී ඔයාගේ vocabulary එකට එකතු කරගන්න. අද ඔයා මේ වීඩියෝ එක බලන මේ මොහොතේ ඉඳන්ම කතා කරන්න පටන් ගන්න පුළුවන් විදිහේ වාක්‍ය නැත්නම් sentences 50ක් තමයි අද මම අරගෙන ආවේ. And I have good news for you. වෙනදා වගේම අදත් මේ lesson එකටත් ඔයාලට පුළුවන් මගේ Patreon page එක හරහා දෙනවා මේ සියලුම දේවල් අතුලත් කරලා free lesson PDF එකක්. You can click the link to my Patreon page in the description box and get this PDF downloaded. ඔයාලට පුළුවන් description box එකේ තියෙන link එක හරහා මගේ Patreon page එකේ තියෙන මේ lesson එකට අදාළ free lesson PDF එක download කරගෙනම lesson එක බලන්න පටන් ගන්න. ඒ වගේම තමයි native speakersලා ඒ කියන්නේ English language එක තමගේ මව් භාෂාව වශයෙන් කතා කරන අය අද ඔයා මේ ඉගෙන ගන්න sentences ඇත්තටම එදිනදා conversations වලදී භාවිතා කරන real examples වලට සවන් දෙන්නත් ඔයාට මේ lesson එක අතරතුරේදී මම අවස්ථාව ලබා දීලා තියෙනවා. Without further ado, let's get started. This is today's lesson plan. මුලින්ම මම ඔයාලට හඳුන්වලා දෙනවා මොකද්ද මම මේ කිව්ව හරිම සරල හරිම කෙටි ඉංග්‍රීසි වාක්‍ය රටාව කියලා. ඒ වගේම තමයි මේ ඉංග්‍රීසි වාක්‍ය රටාව කතා කරනකොට ඔයාලා ටිකක් මේක polite විදිහට, ටිකක් soft විදිහට, අහන් ඉන්න කෙනාට ආසිතන විදිහට ඔයාලට කතා කරන්න පුළුවන් ක්‍රමයකුත් මම කියලා දෙනවා. ඒ වගේම තමයි ඔයා දැන් සාමාන්‍යයෙන් සංවාදයක් මැනේජ් කරගන්න පුළුවන් විදිහේ ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේ සරල වාක්‍යම එදිනෙදා කන්වර්සේෂන් එකක ලස්සනට ටික ටෙන්ස් එක චුට්ටක් එක්ස්පෑන්ඩ් කරන්න කොහොමද කියලාත් මම ඔයාට මේ ලෙසන් එකේදීම කියලා දෙනවා. Imperatives. ඉතින් අපි අද කතා කරන්න යන්නේ imperatives ගැන. මෙයාලා තමයි English language එකේ තියෙන සරලම කෙටිම වාක්‍ය රටාව විශේෂය. සමහර imperatives වල තියෙන එකම එක වචනයයි. ඔය කවදා හරි හිතුවද ඉංග්‍රීසි වල එකම එක වචනකින් වාක්‍ය හදන්න පුළුවන් කියලා? පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ sentence category එක ගැන. So they are the shortest sentence type in English. English language එකේ තියෙන කෙටිම sentence type එක නැත්නම් වාක්‍ය විදිය. Usually they start with a verb. ඉතින් මේ imperative එකක තියෙන්නේ නැත්නම් imperative start කරන්නේ ක්‍රියාපදයකින්. එහෙම නැත්නම් verb එකකින්. ඉතින් සමහර imperatives වල මම කියවනේ එක වචනයක් තියෙන්නත් පුළුවන් කියලා. එක වචනයක ක්‍රියාපදයකින් නඩ පුළුවන් imperative එකක් නිර්මාණය කරගන්න. ඔන්න මම ඔයාලට පැහැදිලි කරගන්න examples කීපයක්වත් අරගෙන ආවා. උදව් කරන්න කවුරුත් නැද්ද? උදව් කරන්න. How do you say that? හදිසි අවස්ථාවකදී ඔයාට උදව්වක් ඕනෙලා තියෙනවා. කවුරුත් ළඟපාත පේන්නේ නැහැ. කොහොමද ඔයා කියන්නේ? කොහොමද උදව්ව ඉල්ලන්නේ? Help, it's happening. ඉතින් help කියලා කියන්නේ ඉංග්‍රීසි වල තියෙන ක්‍රියාපදයක් නැත්නම් action verb එකක් නේද? action එකක් හඟවන ක්‍රියාපදයක්. ඉතින් මේ වාක්‍ය ඇතුලේ තියෙන්නේ help කියන verb එක විතරම තමයි. And this is a sentence. An imperative sentence. ඔන්න ඉතින් මේක English language එකේ තියෙන සරලම විදිහේ වාක්‍යයක්. මොකද්ද? Help. Right? මම lesson එක start කරන්නේ හරිම සරලම උදාහරණ කීපයකින්. හැබැයි අපි ඉදිරියට මෙතනින් එහාට ගිහිල්ලා ඔයාට දිනදා ඕනි වෙන ගොඩාක් examples කතා කරනවා. ඔයාට කාට හරි එන්න කියලා කියන්න පුළුවන් සරලම විදිහ තමයි come, go, go. යන්න,
එක තනි ක්‍රියාපදයක්, එක තනි ඇක්ෂන් වර්බ් එකක්. කන්න අපි කනවට යූස් කරන වර්බ් එක මොකක්ද? eat. eat. sit down. sit down. ඉඳ ගන්න. මේකත් imperative sentence එකක්. නැත්තම් හරිම සරල එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයක්. be quiet. නිශ්ශබ්ද වෙන්න. principal එනවා. be quiet. another imperative. මේ be quiet කියන sentence එකේ මොකද්ද ක්‍රියාපදය වෙන්නේ? action verb එක මොකක්ද? it's be. මොකද්ද be කියන එකේ තේරුම? be කියන එකේ තේරුම තමයි වෙන්න, එහෙම වෙන්න කියන එක. දැන් කොහොමද වෙන්න කියලා කියන්නේ? නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. ඉතින් be කියන එකත් එක්ක අපි පාවිච්චි කරලා තියෙනවා adjective එකක්. නැත්නම් නාම විශේෂණ පදයක්. මොකද්ද නාම විශේෂණ පදය? quiet. quiet. නිශ්ශබ්දයි කියන එක, right? ඉතින් be quiet කියලා කියන්නේ නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. ඉතින් ඒ sentence එකේ තියෙනවා ක්‍රියාපද දෙකට අමතරව adjective එකකුත් තියෙනවා. හැබැයි that's also an imperative. ඒකත් imperative එකක්. හරිම සරල කෙටි වාක්‍යයක් අපිට දෙනදා භාවිතා කරන්න පුළුවන්. wait. wait here. wait here. wait කියන්නේ මොකද්ද? නැවතිලා ඉන්න කියන එක නේද? මෙතන නැවතිලා ඉන්න. wait here. ඉතින් දැක්කද ඔයා එක තනි ක්‍රියාපදයක් තියෙන වාක්‍ය වලින් ආරම්භ කරලා අපි චුට්ට බැලුවා අපිට කොහොමද මේ imperatives use කරන්න පුළුවන් කියන එක. මේවා ඉංග්‍රීසි වලදී භාවිතා කරන command sentences. එහෙම නැත්නම් ඔයාට කාට හරි command කරන්න, මෙහෙම කරන්න, මෙහෙම ඉන්න නේද? එහෙම ඔයාට කෙනෙක්ට විධානයක් දෙන්න පුළුවන් විදිහේ වාක්‍ය. ඉතින් ඔයාට මේවා මෙහෙම හරිම සරලව තනි වචනයකින් නැත්නම් වචන දෙකකින් තුනකින් use කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි හිතන්නකෝ මේ විදිහට අපි කෙනෙක්ට command කරනකොට එන්න යන්න මෙහෙම කියනකොට මේක සමහර අවස්ථාවලදී එච්චරම polite නෑ වගේ නැත්නම් respectful නෑ වගේ. එහෙම නැත්නම් ටිකක් soft නෑ වගේ ඔයාලට දැනෙනවා නේද? ඉතින් ඕනම context එකකට ගැලපෙන විදිහට English language එකේ තියෙනවා මේ commands උනත් ඔයාලට ලස්සන කරන්න පුළුවන් තව පොඩි වචන ටිකක්. ඒ කියන්නේ මේ තනි verb එකේ වාක්‍ය නැත්නම් මේ වචන දෙකක වාක්‍ය මේ හරිම සරල වාක්‍යවලට මේ ලස්සන වචන ටික එකතු කරාට පස්සේ ආට පුළුවන් මේක අහන් ඉන්න කෙනාට කරන්න එයාට හිතන විදිහට හරි ලස්සනට polite විදිහට මේක ඉදිරිපත් කරන්න. ඉතින් අපි දැන් බලමු ඔයාට මේ imperatives use කරනකොට මේ commands use කරනකොට කියන දේ මේ කරන විධානය උනත් හරිම polite විදිහට හරිම ලස්සනට soft විදිහට කියන්න ඔයාට එකතු කරගන්න පුළුවන් වචන මොනවද කියලා. So these are the magic words and phrases. You can use them to make imperatives polite. ඉතින් අන්න මේ තමයි ආට imperatives නැත්නම් commands polite කරන්න. හරිම විනීත soft tone එකකින් කියනා වගේ අඟවන්න use කරන්න පුළුවන් වචන සහ phrases. The first one, please. කරුණා කරලා එන්නකෝ, කරුණා කරලා යන්නකෝ, කරුණා කරලා දොර අරින්නකෝ, right? You can use please. Can you ඔයාට පුළුවන්ද එන්න, ඔයාට පුළුවන්ද මට කෝල් කරන්න? අපි සිංහලෙනුත් කෙනෙක්ගේ මොන හරි යමක් ඉල්ලනකොට කෙනෙක්ට මොන හරි දෙයක් කරන්න කියලා කියනකොට ඔයාට පුළුවන්ද මට තේ එකක් හදලා දෙන්න? අපි ඔයාට පුළුවන්ද කියන මේ ලස්සන වාක්‍ය ඛණ්ඩය ඇතුළත් කරනවා. ඉතින් ඇයි ඉංග්‍රීසි වලදී බැරි? අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් මේ can you ඔයාට පුළුවන්ද කියන එක එකතු කරලා ඔයාගේ මේ command එක නැත්නම් imperative එක ලස්සනට කියන්න. ඒ වගේම තමයි ඔයා ඉන්නේ ටිකක් වඩා respectful වෙන්න ඕනේ. ටිකක් formal setting එකක නම්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයාගේ work place එකේ ඔයාගේ colleagues ලත් එක්ක වැඩ කරන තැන ඔයාගේ colleagues ලකට වැඩ කරන කට්ටියත් එක්ක. එහෙම නැත්නම් ඔයාට ටිකක් සීනියර් කෙනෙක් එක්ක වයසින් වෙන්න පුළුවන්, තනතුරින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හිතනවා නම් ඕනම කෙනෙක් එක්ක ඔයා ටිකක් වඩා respectful වෙන එක හොඳයි කියලා ඔයාට පුළුවන් ද කියලා අහන්න can you use කරනවට වඩා මේ can වෙනුවට could කියන වචනය භාවිතා කරලා ඔයාට පුළුවන් මේකේ polite බව තව ටිකක් වැඩි කරලා කියන්න. මොන හරි දෙයක් can you ඔයාට පුළුවන්ද කියලා අහනවට වඩා could you ඔයාට පුළුවන්ද මට පෑනක් දෙන්න? Could you දෙන්න, give මට මේ
could you give me පෑනක්, a pen? Could you give me a pen please? Could you give me a pen please? මට පෑනක් දෙන්න පුළුවන්ද? Could you give me a pen please? Give me a pen. Give me a pen. මට පෑනක් දෙන්න. මේ විධානයම අපි could you එකතු කරාම හරිම ලස්සන, හරිම polite වාක්‍යයක් බවට පත් වුණා. Could you give me a pen please? අපිට please කියන වචනත් අගට එකතු කරන්න පුළුවන්, right? Could you give me a pen please? ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් මේ සරල කෙටි imperatives වලට එක command එකක් විදිහට කෙනෙක්ට කියනට වඩා මේ වචන එකතු කරලා එක ලස්සන කරලා soft කරලා කියන්න. ඉතින් බලමුද අපි examples තුනක්. turn off. මොකද turn off කියලා කියන්නේ? turn off මොනවා හරි ඉලෙක්ට්‍රොනික උපාංගයක්, විශේෂයෙන්ම lights වගේ දේවල් අපි වහන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රියා විරහිත කරන්නනේ. ක්‍රියා විරහිත කරන්න. මේකට භාවිතා කරන ක්‍රියාපදය තමයි turn off කියලා කියන්නේ. අපි දැන් කියමු light වහන්න. light වහන්න ඔන්න imperative එකක්, command එකක්. turn off the lights. turn off the lights. අපි කාටද කියනවා light වහන්න. turn off the lights. අපි කොහොමද මේක ලස්සන කරලා කියන්නේ? You can use our magic words. Please turn off the lights. කරුණා කරලා lights වහන්න. Please turn off the lights. තව චුට්ටක් අපි ඉස්සරහට යන්. මං කියවනේ මේ please එකටත් වඩා තව චුට්ටක් මේක politeness එක වැඩි කරලා කියන්න පුළුවන් අපිට. කොහොමද? Could you භාවිතා කරලා ඉතින් ඔයාට මේක polite කරන්න could you භාවිතා කරන්න ඕනේ නම් ඔයා එක පාවිච්චි කරන්නේ මේ verb එකට නැත්නම් ක්‍රියාපදයට කලින්. ඒ කියන්නේ ඔයාට වාක්‍ය පටන් ගන්න පුළුවන් could you වලින්. ඔයාට පුළුවන්ද could you වහන්න lights? Could you turn off the lights? Could you turn off the lights please? අපිට පුළුවන් මේ could you වලින් start කරපු sentence එක අගටම අපි අර අනිත් magic word එක please එක ඔන්න ඕකත් add කරලා මේක හරිම සම්පූර්ණ polite request එකක් බවට පත් කරන්න. ඒක හරියට කාටද order කරනවා, command කරනවා වගේ නෙමෙයි. හරිම soft විදිහට ඉල්ලීමක් විදිහට තමයි මේක කියන්නේ. practice with me. මාත් එක්ක practice කරන්න. මම මුලින්ම sentence එක කියන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් repeat කරන්න. ඒ කියන්නේ මට පස්සේ කියන්න, right? Okay, let's start. Could you turn off the lights please? Okay, good. Number 2. Come here. මෙහෙට එන්න. Come here. ඔන්න imperative එකක්, command එකක්. කොහොමද මේක ලස්සන කරන්නේ? produce කරන්න පුළුවන් please, එහෙම නැත්නම් can you, could you වගේ දෙයක්. මුලින් please භාවිතා කරලා කියමු. Please come here. කරුණා කරලා මෙහෙට එන්න. Henry, please come here. Please come here. ඔන්න ටිකක් beginner මට්ටමට වඩා ඉහළ English learnersලාට පුළුවන් ඔන්න මේ වාක්‍යත් practice කරන්න. අපි කියමු ඔයාට පොඩ්ඩකට මෙහෙට එන්න පුළුවන්ද? අපි කොහොමද අහන්නේ? Let's start with can you. Can you come here? Can you come here for a second? Hi, can you come here for a second? Second එකක් කියන්නේ මොකක්ද? Second එකක් තප්පරයක්. හැබැයි English වලදී නම් මේ a second, a minute තප්පරයක්, විනාඩියක් කියලා කිව්වට ඒකෙන් අදහස් වෙන්නේ exactly තප්පරයක් නැත්නම් තප්පර 60ක විනාඩියක් කියන එක නෙමෙයි, right? අපි a second, a minute කියලා කිව්වහම ඒකෙන් ඇඟ වෙන්නේ for a while. කෙටි වෙලාවකට කියන එකනේ. කෙටි වෙලාවකට, පොඩි වෙලාවකට, පොඩ්ඩකට කියන එක, right? Okay, let's practice. Can you come here for a second? Can you come here for a second? Good job. Number 3. Another imperative. ඔන්න තව command එකක්. Help me. මං කලින් කිව්වා help. මේ ක්‍රියාපදේ විතරක් පවා වාක්‍යයක් නිර්මාණය කරනවා. imperative එකක්. දැන් මං කිව්වොත් එහෙම help කියලා
That's a command and imperative, right? අපිට පුළුවන් මේකට තව චූටි වචනයක් ඇඩ් කරන්න. මට උදව් කරන්න. මට උදව් කරන්න. අපි කොහොමද කියන්නේ? Help me. Help me. polite කරලා ලස්සනට කියමු. Let's use could you. අපි දැන් could you use කරමු ලස්සනට මේ help එක ඉල්ලන්න. Could you help me please? Could you help me please? Could you help me, please? කරුණා කරලා මට උදව් කරන්න පුළුවන්ද? Could you help me please? Well done. අපි දැන් බැලුවා imperatives 3ක් examples එක කොහොමද අපේ magic words නැත්නම් phrases add කරලා ලස්සන කරලා මේක ඉල්ලීමක් විදිහට මේ විධානය අපිට අවශ්‍ය දේ අපි කියන්න කියන එක. ඔන්න අපි දැන් එන්නේ lesson එකේ වැදගත්ම කොටසට. අපි දැන් බලන්න යන්නේ real life එකේදී නැත්නම් එදිනෙදා ඔයාගේ ඇත්තටම ජීවිතේදී ඔයාට කතා කරන්න සිද්ධ වෙන නැත්නම් ඔයාට කෙනෙක්ගෙන් ඉල්ලන්න සිද්ධ වෙන කෙනෙක්ට මෙහෙම කරන්න කියන සිද්ධ වෙන විදිහේ ඔයාට ගෙදරදී නැත්නම් work place එකේදී school එකේදී university එකේදී එහෙම නැත්නම් ඔයා ආශ්‍රය කරන ඔයාගේ අවට ඔයාගේ හිතවතුන් ඔයා කතා කරන ඕනම කෙනෙක් එක්ක ඔයාට ඇත්තටම කතා කරන්න සිද්ධ වෙන විදිහේ හරිම සරල වාක්‍ය රටා කීපයක් හරිම සරල වාක්‍ය රටා කීපයක් හැම වාක්‍යයක්ම අපි ආරම්භ කරන්නේ සරල ඉම්පෙරටිව් එකක් විදිහට. ඒක මම ඔයාට ඇහෙන්න කීප වතාවක් සිංහල තේරුම සමග කියනවා. මං කිව්වට පස්සේ මං chance එකක් දෙනවා ඔයාට ගෙදර ඉඳලා මං කිව්ව දේ අහගෙන කියන්න. ඊට පස්සේ හැම sentence එකකටම අදාළව beginner මට්ටමට වඩා චුට්ටක් ඉහළ level එකක් තියෙන English learners ලට practice කරන්න පුළුවන් විදිහේ මේ imperative එකටම අදාළ කරලා ඒ වාක්‍ය චුට්ටක් දික් කරලා expand කරලා තව උදාහරණයක් මම ඔයාලට දෙනවා. අපි ඒක polite කරන්න use කරන වචනත් එකතු කරලා ඒකත් ඔයාලට පුළුවන් මං කිව්වට පස්සේ repeat කරලා practice කරන්න. Around the house. ඔන්න නිවස අවතදී මං කලින් කිව්ව විදිහට වගේ පවුලේ කට්ටියත් එක්ක ඉන්නකොට මෙන්න මේ වාක්‍ය රටා ඔයාලට කතා කරන්න පුළුවන්. Sentence number 1. Close. Close the door. දොර වහන්න. Close the door. Repeat after me. Close the door. අපි දැන් මේක polite කරලා කියමු. Let's use could you. Could you close the door, please? Could you close the door, please? Could you close the door, please? Sentence number 2. Open the window. Open the window. ජනේලය අරින්න. Open the window. Good job. Now let's add can you. අට පුළුවන්ද හොඳ හුලඟක් කියන්නත් එක්ක මේ ජනේලය අරින්න. Can you open the window for some fresh air? Some fresh air. හොඳ හුලඟක් හොඳ නැවුම් සුළඟක් නැවුම් වාතාශ්‍රයක් for some fresh air. Let's practice. Can you open the window for some fresh air? Well done. Sentence number 3. Turn off. Turn off. Turn off the lights. Turn off the lights. Turn off the lights means lights wasanna. Lights wasanna. Karuna karala අපිටත් වෙන කලින් lights off කරන්න. Let's use please. Please turn off the lights. Please turn off the lights before you leave. Before you leave. ඔයා පිටත් වෙන්න කලින්. Before you leave. Please turn off the lights before you leave. Good job. Sentence number 4. Switch on. Switch on. මොනහරි ඉලෙක්ට්‍රොනික උපාංගයක් ක්‍රියාත්මක කරන්න, දාන්න, on කරන්න කියලා කියන්න you can use switch on. අපි දැන් කියමු fan එක on කරන්න කියලා. Switch on the fan. Switch on the fan. Switch on the fan. Good job. ඔයාට පුළුවන් ද ෆෑන් එක ස්විච් ඔන් කරන්න? මෙතන ටිකක් රස්නේ.
Can you switch on the fan, please? It's hot in here. Can you switch on the fan, please? It's hot in here. Good job. Number 5. ඔයාගේ සපත්තු ගලවන්න. මොනා හරි ඔයා ඇඳගෙන ඉන්න දෙයක් ගලවනවා නම් අපි කියනවා take off. ගලවන්න. Take off your shoes. ඔයාගේ සපත්තු ගලවන්න. Take off your shoes. Take off your shoes. Good. කරුණා කරලා ඔයා ඇතුල් වෙන්න කලින් සපත්තු ගලවන්න. Please take off your shoes. Please take off your shoes. ඇතුල් වෙන්න කලින්. Before entering. Before entering. Please take off your shoes before entering. Please take off your shoes before entering. Awesome. Sentence number 6. Put away. Put away. මොනා හරි දෙයක් put away කරන්න කියන්නේ මොකක්ද? යම් දෙයක් එකට අදාළ නියමිත ස්ථානයෙන් ආපහු තබනවට අපි කියනවා put away කියලා. අපි ගෙදර ගත්තොත් එහෙම අම්මලා නිතරම මේක කියනවානේ. ඔය රෙදි ටික අදාළ තැනින් තියන්න, ඔය සපත්තු අදාළ තැනින් තියන්න, බඩු තැන දාන්න එපා. පුතා ඔය ටොයිස් ටික තියන්න අදාළ තැනින්. ඔන්න දෙයක් නියමිත තැනින් තියන්න කියලා කියනවට වරන you can use this verb. Put away. Let's talk about shoes. සපත්තු නියමිත තැනින් තියන්න. Put your shoes away. Put your shoes away. Good. ඔයාට පුළුවන් ද ඔයාගේ shoes පිළිවෙලට තියන්න ආපහු අදාළ තැනින්. Let's use could you. Could you put your shoes away neatly? Neatly. Neatly කියලා කියන්නේ පිළිවෙලට කියන එක. So let's practice. Could you put your shoes away neatly? Good job. Sentence number 7. ඔන්න මේක නම් ඔයාලට ගොඩක් වටිනවා. ඇඳ හදන්න. මේ කියන්නේ ඇඳක් හදන්න කියන එක නෙමෙයි. මේ කියන්නේ ඇඳක ඉඳාගෙන නැගිටට පස්සේ ලස්සනට බ්ලැන්කට්ස් ටික පිළිවෙලක් කරලා ඇඳ ඇතිරි ටික පිලෝස් ටික නිකන් මෙස් එකක් වගේ අවුල් ජාලයක් වගේ තියන්න නැතුව පිළිවෙලට පිරිසිදු කරලා ඒක සකසන්න කියන එක නේද? ඇඳ සකසන්න. Now, make your bed properly. Make your bed. Good job. Breakfast එකට කලින් ඔගේ ඇඳ අස් කරන්න පුළුවන්ද? Can you make your bed before breakfast? Before breakfast කියන්නේ breakfast එකට කලින්. Can you make your bed before breakfast? Can you make your bed before breakfast? Well done. Sentence number 8. Tidy up. Tidy up. Tidy up the table. Tidy up the table. මේසයස් කරන්න. If there are lots of things scattered on the table, ගොඩක් කලාවට දේවල් scattered වෙලා තියෙනවා නම් දාලා ඔහේ මේසයක් උඩ අම්මලා නිතරම මේක කියනවා නේද? Tidy up the table. Tidy up the table. Good job. කරුණා කරලා රෑ කෑමට කලින් dinner එකට කලින් මේසයස් කරන්න. Let's use please. Please tidy up the table. Please tidy up the table before dinner. Please tidy up the table before dinner. Good job. Sentence number 10. ඔන්න චුටි බබාලින් අම්මලට මේ sentence එක හරිම වැදගත්. එයාලා toys එක සෙල්ලම් කරනවද නේද? සාමාන්‍යයෙන් toys සෙල්ලම් බඩු වගේ දේවල් තන තන දාලා තියෙනකොට බබාලා අපි ඒව අස් කරන්න කියලා උනන්දු කරනවානේ. ඔන්න මේකට ඔයාට use කරන්න පුළුවන් හරි ලස්සන verb එකක් තමයි pick up. Pick up. සාමාන්‍යයෙන් pick up කියන verb එකේ තේරුම තමයි අහුලන්න කියන එක.
හැබැයි ඉංග්‍රීෂ් කියලා කියන්නේ ඒ අවස්ථාව අනුව කොන්ටෙක්ස්ට් එක අනුව භාවිතය වෙනස් වෙනවා. අපින් toy සම්බන්ධයෙන් ගත්තාම සාමාන්‍යයෙන් එදිනදා නේටිව්ස්ලා ඉංග්‍රීසි කතා කරනකොට මේ pick up කියන verb එක භාවිත කරන්නේ බබාලට toys අහුලලා අදාළ තැනින් පිළිවෙලට තියන්න කියන දේ mean කරන්න. Right? So let's use pick up. පුතා pick up your toys. Pick up your toys. Good job. කරුණා කරලා ඔයාගේ toys ටික ආපහු තියන්න පුළුවන්ද? Let's use can you. Can you pick up your toys, please? Can you pick up your toys, please? Well done. A big hand to all of you. ඔයාලා හැමෝටම ලොකු clap එකක් දෙනවා. ඔයාලා දැන් sentences 10ක් මාත් එක්ක practice කරා. අපි දැන් බලමු ඔයාට පවුලේ කට්ටියත් එක්ක kitchen එකේ ඔයා කෑම හදනකොට ඒ වගේම තමයි කෑම ගන්නකොට dining area එකේදී ඔයාට මොන වගේ අදහස්ද ඉංග්‍රීසි වලින් කියන්න ඕනි වෙන්නේ සහ කොහොමද මේවා හරිම සරල වාක්‍ය නැත්නම් imperatives විදිහට කියන්නේ. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කරා වගේම ඔයාලට තව චුට්ටක් මේක expand කරලා ලස්සන අදහසක් කොහොමද ගන්න කියලා අපි කතා කරනවා. Let's practice together. Sentence number 11. අත් සෝදන්න. Wash your hands. Wash your hands. Good job. කරුණා කරලා කෑම කන කලින් අත් සෝදන්න. Please. Please wash your hands. Please wash your hands before eating. Please wash your hands before eating. Good job. සාමාන්‍යයෙන් ඕන මීල් එකක් ගෙදරදී ගන්න කලින් අපි ඒකට අපේ ටේබල් එක සූදානම් කරනවනේ නේද? ඒක ක්ලීන් කරලා, භාජන ටික තියලා, එතන අපි ඒ කෑම වේල arrange කරනවා නේද? අපි උන ඕකට පාවිච්චි කරන verb එක තමයි ටේබල් එක set කරන්න. Right? Set the table. Set the table. Good job. ඔයාට පුළුවන් ද ඩිනර් එකට ටේබල් එක ලෑස්ති කරන්න? Let's use could you. Could you set the table? Could you set the table for dinner? Could you set the table for dinner? Nice. Sentence number 13. මට salt එක දෙන්න පුළුවන්ද? ලුණු එක මට දෙන්න පුළුවන්ද? ඔන්න කෑම කන වෙලාවේදී මේ සෙදියට පුළුවන් මේ වගේ එක දේවල් ඉල්ලන්න තව කෙනෙක්ගෙන්. මොකක්ද යූස් කරන verb එක? Pass. Pass me. මට එවන්න, මට දෙන්න. Pass me the salt. ලුණු එක මට දෙන්න. ලුණු මදි. Pass me the salt. Good. කරුණා කරලා මට ලුණු එක දෙන්න පුළුවන්ද? Can you pass me the salt, please? Can you pass me the salt, please? Good job. Sentence number 14. වතුර ටිකක් උණු කරන්න. වතුර ටිකක් උණු කරන්න. අපි උණු කරනවට කියනවා boil කියලා. Boil some water. Boil some water. Well done. ඔයාට පුළුවන් ද මේ තේවලට වතුර ටිකක් උණු කරන්න? ඔයාට පුළුවන් ද තේවලට වතුර ටිකක් උණු කරන්න? How do we say that? Let's use could you. Could you boil some water? Could you boil some water for tea? තේවලට for tea. Could you boil some water for tea? Good job. ඔන්න කිචන් එකේදී අම්මා කියනවා අලවල පොතු අරින්න. පොතු අරින්න. පොතු අරින දේවල් වල අපි පොතු අරිනවට කියනවා peel කියලා. Right? Peel. අලවලට කියනවා කොහොමද උච්චාරණය කරන්නේ? This word. Potato නෙමෙයි. What's the correct pronunciation? Potatoes. Potatoes. Peel the potatoes. Peel the potatoes. Good job. කරුණා කරලාට පුළුවන්ද මේ අලවල පොතු අරින්න? Can you peel the potatoes, please?
Can you peel the potatoes, please? Good job. Sentence number 16. කෑම රත් කරන්න. කෑම රත් කරන්න. අපි කන්න කලින් කෑම රත් කරන්න කියලා කියනවා නේද? Heat. Heat the food. Heat the food. Good. කරුණා කරලා කෑම පිළිගන්වන්න කලින් රත් කරන්න. අපි පිළිගන්නනවට කියනවා serve කරනවා කියලා නේද? serve කරන්න කලින් කරුණා කරලා heat කරන්න. Please heat the food before serving. Please heat the food before serving. Good job. ඔන්න සමහර කට්ටිය අකමැතිම වැඩක් කරන්න අනිවාර්යයෙන්ම මමලට හෙල්ප් කරන්න ඕනි. පොඩි කට්ටිය නම් and අපි ගෙදරක සාමාන්‍ය මේ දේ කරනවා. මොකද කරන්නේ? කෑමට පස්සේ ඉඳුල් පිඟන් පිරිසිදු කරනවා. නැත්නම් පිඟන් සෝදනවා. මොකද verb එක අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී මේකට පාවිච්චි කරන verb එක තමයි do. BC වලට කියන්නේ dishes කියලා, right? අපි පිඟන් සෝදනවා කියන අර්ථයෙන් අපි මේක expression එකක් විදිහට භාවිත කරනවා. Do the dishes. Do the dishes. Do the dishes. Nice. ඔයාලට පුළුවන් ද ලන්ච් එකෙන් පස්සේ පිඟන් සෝදන්න? Let's use can you. Can you do the dishes after lunch? Can you do the dishes after lunch? Nice. කිරි එක ෆ්‍රිජ් එකට දාන්න. Put the milk. Put the milk. කිරි එක දාන්න. Put the milk in the fridge. Put the milk in the fridge. Good job. ඔයාට කරුණා කරලා පුළුවන් ද මේ කිරි එක ආපහු ෆ්‍රිජ් එකෙන් තියන්න? Could you put the milk back in the fridge, please? Could you put the milk back? Back කියන්නේ නැවත නැත්නම් ආපහු කියන එක, right? Okay, let's practice. Could you put the milk back in the fridge, please? Amazing. Sentence number 19. මොනවා හරි විසි කරන්න කියලා අපිට කියන්න ඕනේ. මොකද්ද verb එක? We use throw. Throw away. Throw away. මේක විසි කරන්න. මේක කියලා කියන්නේ use කරනවා this කියන වචනය, right? Throw this away. Throw this away. අපිට අහන්න ඕන නම් මේක bin එකට විසි කරන්න පුළුවන්ද කියලා. We can only use throw here. That's okay. අපිට throw කියන verb එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. Throw in the bin, right? Throw in the bin. bin එකට දාන්න විසි කරන්න කියන එක, right? ඔයාට පුළුවන්ද මේක bin එකට දාන්න, please? Can you throw this in the bin, please? Can you throw this in the bin, please? Good job. Sentence number 20. Wipe. Wipe. පිස දමන්න. අපේ කිචන් එකේ සාමාන්‍යයෙන් තිරණ පොඩි ඒරියා එකක් අපි එළවලු කපන්න, පිඟන් තබන්න භාවිත කරන පොඩි කවුන්ට් එකක්. ඕකට අපි ඉංග්‍රීසි වලින් කියනවා කිචන් කවුන්ට් එක කියලා, right? කිචන් කවුන්ට් එක. කිචන් කවුන්ට් එක පිහ දාන්න, right? Wipe. Wipe. පිස දමන්න. Wipe the kitchen counter. Wipe the kitchen counter. Good job. අපි දැන් කියමු කරුණා කරලා උයල ඉවර වෙලා අවසන් වෙලා kitchen counter එක wipe කරන්න. Let's use please. Please wipe. Please wipe the kitchen counter after cooking. Please wipe the kitchen counter after cooking. Awesome. ඔන්න අපි දැන් ඉගෙන ගත්තා මේ වෙද්දී ඔයාට එදිනෙදා ඉංග්‍රීසි කතා කරනකොට ගෙදරදී අත්‍යවශ්‍ය වන sentences 20ක්. දැන් බලන්නකෝ මේ වීඩියෝ එකට කොච්චර වැදගත්ද කියලා නේද? මේ වෙලාව කැප කරලා බලනකොට කිසිම පාඩුවක් එන්නේ නැහැ. මොකද ඔයාට ඉගෙන ගන්න හම්බ වුණා
හරිම වැදගත් real life practical sentences 20ක් නෙමෙයි අතරම 40ක් නේද? මොකද අපි අර සරලම imperative එක වගේම තව practice කරා ඔයාට ඒක ඇත්තටම කියන්න සිද්ධ වෙන විදිහ හරිය ලස්සන වාක්‍ය 20කුත් නේද? Now let's move on to some practical sentences you can use when you are at work or school. අපි දැන් බලමු work place එකේදී වැඩ කරන තැන එහෙම නැත්නම් ඔයාගේ school එකේදී ඔයා ඉගෙන ගන්න ඕනම ස්ථානයක ඉන්නකොට ඔයාට අවශ්‍ය වෙන පුළුවන් විදිහේ හරියම practical imperatives ටිකක් එක්කම real life sentences කීපයක්. Are you all set? ඔයාලා ඇස්තිද? Sentence number 21. Turn off. අපි කලින් කතා කරානේ the turn off කියන්නේ මොකක්ද? මොනවා හරි උපකරණයක් ක්‍රියාවිරහිත කරන්න. මේකට use කරන්න පුළුවන් with phones. දුරකථනය ක්‍රියාවිරහිත කරන්න. Turn off your phone. Turn off your phone. Turn off your phone. Nice. කරුණා කරලා ඔයාට පුළුවන්ද මීටින් එක අතරතුරේදී ෆෝන් එක ඔෆ් කරන්න? සාමාන්‍යයෙන් වැඩ කරන තැනදී ඕනම දෙයක් මේ වගේ context එක අහනකොට පුළුවන්ද කියලා අහන්න can you use කරන්නට වඩා ඔයාට පුළුවන් නම් could you use කරන්න. ඒක හරිම ලස්සනයි, හරිම විනීතයි, හරිම polite, right? So let's use could you here. Could you please turn off your phone? Could you please turn off your phone? During the meeting. Meeting එක අතරතුර. Could you please turn off your phone during the meeting? Could you please turn off your phone during the meeting? Nice. Sentence number 22. නිශ්ශබ්ද වෙන්න. Be quiet. Good. කරුණා කරලා නිශ්ශබ්ද වෙන්න ක්ලාස් එකේදී. Please be quiet in the class. Please be quiet in the class. Good. ඔන්න teachers වලට පුළුවන් මේ sentence එක use කරන්න. Number 23. Sit down. ඉඳ ගන්න. මෙතනදී මට ඔයාලට කියලා දෙන්න ඕනි තව phrase එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉඳ ගන්න කියලා කෙනෙක්ට command කරනකොට, විධානයක් දෙනකොට අපි කියනවා sit down. සාමාන්‍යයෙන් schools වල අපි teachersලා ගත්තොත් එහෙම පන්ති පටන් ගන්න යන්නේ ඉඳ ගන්න. මෙහෙම විධාන කරන්න ඕන වුණාම ස්ටුඩන්ට්ස්ලාට අපි use කරනවා sit down කියන එක. හැබැයි අපි කොහේ හරි ගියාම හිතන්නකෝ ඔයා ඉන්නවා queue එකේ doctor's appointment එකක් වලට තියෙනවා. ඔයාගේ turn එක එනකන් ඔයාගේ වාරය එනකන් ඔයා ඉඳගෙන ඉන්න ඕන, right? එතකොට nurse කෙනෙක් අවිලා ඔයාට කියනවා ඉඳ ගන්න. ඔයාගේ වාරය එනකන් ඉඳ ගන්න කියලා, right? මෙතනදී අපි ඉඳ ගන්න වාඩි වෙන්න කියන දේ අපි කියන ටිකක් අර respectful විදිහටනේ, polite විදිහටනේ sit down කියලා කියන්න. එතනදී ගැලපෙන්නේ නැහැ නේද? ඉතින් පන්ති කාමරේදී අපි කිව්වට sit down කියලා සාමාන්‍යයෙන් ඔයා ඕනම කෙනෙක්ට පොඩක් ඉඳ ගන්න, වාඩි වෙන්න කියලා කියනකොට අපි use කරනවා හරිය ලස්සන imperative එකක් තමයි මෙන්න මේක. Take a seat. Seat එක ගන්න, ඉඳ ගන්න කියන එක, right? Take a seat. අපි ඒකත් එක්ක practice කරමු එක ලස්සන වාක්‍යයක්. කරුණා කරලාට පුළුවන් ඉඳගෙන ඉන්න. Can you take a seat please? Can you take a seat please? Can you take a seat please? Good job. Sentence number 24. නැවතිලා ඉන්න. පොඩ්ඩක් නතර වෙලා නැවතිලා ඉන්න. Wait. ක්‍රියාපදයක්. මෙතන නැවතිලා ඉන්න. Wait here. Good. ඔයාට පුළුවන් ද චුට්ටක් මෙතන නතර වෙලා ඉන්න? Let's use could. Could you wait here for a moment? මං කලින් කිව්වා for a minute, for a second, ඒ වගේම තමයි for a moment මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් අපිට පොඩි වෙලාවකට, පොඩ්ඩකට කියලා කියන්න.
Okay, let's practice. Could you wait here for a moment? Good job. Number 25. Write this down. Write. ලියන්න. ලියා ගන්න. ඔන්න imperative එකක්, command එකක්. මේක ලියා ගන්න. Write this down. Write this down. Good. ඔයාට පුළුවන්ද ඔයාගේ notebook එකේ මේක ලියා ගන්න? Can you write this down in your notebook? In your notebook? Let's practice. Can you write this down in your notebook? Can you write this down in your notebook? Good job. Sentence number 26. Hand out. Hand out. Make a bedanna. Hand this out. Hand this out. කරුණාකරට පුළුවන්ද මේ papers ටික hand out කරන්න? අපේ class එකේ කට්ටිය අතර බෙදන්න පුළුවන්ද මේ papers ටික? Could you hand these papers out please? 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 Good job. Sentence number 27. ඔගේ වැඩේ අපිට යොමු කරන්න. Submit. Submit. Submit your work. Submit your work. Good. කරුණා කරලා ඔගේ වැඩේ හවස 5ට කලින් submit කරන්න. හවස 5ට කලින්. Before 5 p.m. Okay, so let's use please here. Please submit your work. Please submit your work before 5 p.m. Please submit your work before 5 p.m. Good job. Sentence number 28. උපදෙස් කියවන්න. Read. Read the instructions. Instructions can උපදෙස් වලට, right? Read the instructions. Good job. ඔයාට පුළුවන්ද කරුණා කරලා මේ උපදෙස් ටික ප්‍රවේශමින් කියවන්න? පරිස්සමින් කියවන්න. පරිස්සමින් කියලා කියන අපි use කරන word එක තමයි carefully. Carefully. Can you read the instructions? Can you read the instructions carefully? Can you read the instructions carefully, please? Can you read the instructions carefully, please? Good job. Number 29. හිතන්නකෝ දැන් කවුරුහරි කතා කරනවා, right? Especially අපි කියමු class එකක නැත්තම් ඔයාලේ කලික් කෙනෙක් කතා කරනවා ඔන්න meeting එකක. එයා හරිම හිමීට කතා කරන්නේ, හරිම soft විදිහට අපිට කනට ඇහෙන්නෙත් නැහැ. අපිට කියන්න පුළුවන් පොඩ්ඩක් පැහැදිලිව ඇහෙන විදිහට කතා කරන්න කියලා නේද? කොහොමද කියන්නේ? Speak clearly. Speak clearly. Good. ඔයාට පුළුවන් ද හරියට පැහැදිලිව කතා කරන්න? එතකොට හැමෝටම අහන්න පුළුවන්. Could you speak clearly? Could you speak clearly so everyone can hear? So everyone can hear. Let's practice. Could you speak clearly so everyone can hear? Good job. Number 30. Take notes. Take notes කියන්නේ මොකක්ද? command එකක්, imperative එකක්. මොකද්ද මේකේ තේරුම වෙන්නේ? ඔන්න ක්‍රියාපදයක්, right? Take notes. සටහන් දාගන්න කියන එක නේද? notes දාගන්න කියන එක, right? Take notes. Good. ඔයාට පුළුවන්ද meeting එක අතරතුරදී notes දාගන්න? අපි කෙනෙක්ගෙන් උදව්වක් විදිහට මේක ඉල්ලනවා, right? කොහොමද ඉල්ලන්නේ? Can you take the notes during the meeting? Meeting එක අතරතුර during the meeting.
Can you take the notes during the meeting? Fantastic! ඔන්න මේ වෙද්දී අපි sentences 30 sentences ඒ වගේම තමයි ගත්තොත් sentences 60ක් සාකච්ඡා කරලා අවසන්. අන්න ඉතින් අපි දැන් බලමු ඔයාලා ගෙදර ඉන්නකොට මේ ගෙදර පොඩි පොඩි වැඩවල නිරත වෙනවන නේද? ඒ කියන්නේ ගේ අතු ගානවා, මොප් කරනවා, වැකියුම් කරනවා, කට්ටියගේ රෙදි සෝදනවා නේද? කුණු ගිහින් දානවා, ගාඩන් එක ක්ලීන් කරනවා, මල් වලට වතුර දානවා, කොච්චර දේවල් කරනවද නේද? අපි මේ පොඩි ගෙදර මේන්ටේන් කරන්න අපි කරන වැඩ තියෙනවානේ. මේවට අපි පාවිච්චි කරන ටර්ම් එක තමයි chores. Right? You can see the word here. Chores. We can say household chores. Household chores නැත්නම් අපිට කියන්න පුළුවන් home chores කියලා. You can see them in this picture. Some home chores, right? This kid is cleaning the floor and this must be the dad, right? තාත්තා වෙන්න ඕනි. He must be loading the laundry into the washing machine. මම හිතන්නේ මේ චුටි බබත් එක්ක washing machine එකට ready load කරනවා වෙන්න ඕනි. right? හරි. ඉතින් මේ වගේ chores වල තියෙව නැත්තම් එළියේදී outside එළියේදී ඔයාට ඕනි වෙන විදිහේ වාක්‍ය 10ක් අපි දැන් බලමු. Sentence number 31. ගස් වලට වතුර දාන්න. මල් ගස් වෙන්න පුළුවන් නැත්නම් ඕනම plant එකක් වෙන්න පුළුවන්, right? What's the verb? මොකද ක්‍රියාපදය අපි use කරන? Water. Water the plants. Water the plants. Good. ඔන්න අම්මහනවා. ඔයාට පුළුවන්ද අද හවස මේ ගස් ටිකට වතුර දාන්න? Let's use could you, right? Could you water the plants this evening? Could you water the plants this evening? Good job. Sentence number 32. ඕන ගෙදරක එකතු වෙනවානේ කුණු ටිකක්, right? ඔය කුණු ටික අපි එළියට ඉවත් කරනවට අපි කියනවා take out. Take out the trash. මේ trash කියන word එක භාවිත කරන්නේ මේ කුණු වලට, right? Let's practice. Take out the trash. Take out the trash. ඔයාට පුළුවන් ද කරුණා කරලා කුණු ටික ඉවත් කරන්න? Can you take the trash out, please? Can you take the trash out, please? Good job. Sentence number 33. හොද ප්‍රති තියෙනවානේ. රෙදි සිදුර පස්ස අපි කරන වැඩේ මොකද්ද? රෙදි වේල ගන්න අපි ඒවා වනනවා නේද? එල්ලනවා වනනවා. You can use a clothes line for that. රෙදි වනන්න නැත්නම් රෙදි එල්ලන්න. Hang the clothes. Hang the clothes. Good. කරුණා කරලා රෙදි ටික එළිය වනනවද? dry වෙන්න. Please hang the clothes. Please hang the clothes outside. රෙදි ටික එළිය වනන්න. Please hang the clothes outside to dry. කරුණා කරලා රෙදි ටික එළිය වනන්න වේලෙන්න. To dry, right? Okay, let's practice. Please hang the clothes outside to dry. Please hang the clothes outside to dry. Good job. Balu පැටියා අප ගෙදර ඉන්න pet dog. එයාට කවන්න. කාට හරි කවන්න කියලා කියනකොට use කරලා පුළුවන් verb එක මොකක්ද guys? That's feed. Feed. බල්ලට කවන්න. Feed to dog කියලා කියන්නේ නැහැ. To dog කියලා කියන්නේ නැහැ නේ. බල්ලට කියලා අපි සිංහලෙන් කිව්වට we use it like this. Feed the dog. බල්ලට කවන්න. බබාට කවන්න. Feed the baby. Feed the baby. මෙතනදී feed කියන එක කවනවා පොනවා දෙකටම අපිට use කරන්න පුළුවන්, right? So let's use feed the dog. Feed the dog. Good. ඔයාට පුළුවන්ද අටට කලින් බල්ලට කවන්න? අටට කලින් කියලා කියන අපිට use කරන්න පුළුවන් before 8. Before 8.
Can you feed the dog before 8? Can you feed the dog before 8? Good job. Number 35. දොර lock කරන්න. දොර lock කරන්න ඔන්න command එකක්, imperative එකක්. Lock the door. Lock the door. Good job. කරුණා කරලා ඔයා යද්දී ඔයා පිටත් වෙද්දී දොර lock කරන්න. ඔයා පිටත් වෙනකොට දොර lock කරන්න. පිටත් වෙනකොට කියලා කොහොමද කියන්නේ? පිටත් වෙන time එකට නේද? ඒ වෙලාවට අපි use කරනවා මේ word එක when. ඒ වෙලාවට කියන එක mean කරන්න when ඔයා පිටත් වෙන. පිටත් වුණට අපි කියනවා leave කියලා. leave කියලා කියනවා right? When you leave. When you leave ඔයා පිටත් වෙනකොට. කරුණා කරලා ඔයා පිටත් වෙනකොට දොර lock කරන්න. Please lock the door when you leave. Please lock the door when you leave. Good job. Number 36. දැන් මොකද කරේ? අපි දැන් හොදපු රෙදි වැනුවා. We hung the clothes outside to dry. දැන් මොකද කියන්න පුළුවන්? රෙදි වන දැන් වේලිලා ඉවරයි. අපිට දැන් කියන්න ඕන රෙදි වේලිච්ච දේවල් අතුලට අරගෙන එන්න. Right? How do we say that? මොකද use කරන ක්‍රියාපදය අපිට use කරන්න පුළුවන් bring, right? Bring. අපි සෝදපු ඇඳුම් වලට අපිට කියන්න පුළුවන් laundry කියලා, right? Laundry. So how do we say that? Bring the laundry in. In කියන්නේ අතුලට කියන එක, okay? Let's practice. Bring the laundry in. Bring means ගෙන්න, right? Bring the laundry in. Good job. අතුල කියලා කියන්න ඔයාට in use කරන්නත් පුළුවන්. නැත්නම් inside use කරන්නත් පුළුවන්, right? අපි දැන් කියමු ඔයාට පුළුවන්ද laundry අතුලට අරගෙන එන්න. Let's use could you, right? Could you bring the laundry inside? Could you bring the laundry inside? Awesome. Number 37. Bathroom එක පිරිසිදු කරන්න. How do we say that? We use clean. Clean. Clean the bathroom. Clean the bathroom. Good. අපි දැන් කියමු ඔයාට පුළුවන්ද අද bathroom එක clean කරන්න? Can you clean the bathroom today? Can you clean the bathroom today? Fantastic. Sentence number 38. Atuganna. Atuganna. What's the verb? Sweep. Sweep the floor. Bima atuganna. Sweep the floor. Good. කරුණා කරලා සාලේ බිම අතු ගන්න. සාලේ. අපි සාලේට කියනවා ඒරියාකට අපි කියනවා living room කියලා, right? Living room. Living room එකේ floor එක අතු ගන්න. Please sweep the living room floor. Please sweep the living room floor. Good job. Number 39. මේල් බොක්ස් එක චෙක් කරන්න. අපි කියන්නේ තැපැල් පෙට්ටිය කියලා. අපි ගොඩක් ගෙවල් වල තියනවනේ මේ ගේට් එකත් එක්ක තියෙන තාප්පෙට වගේ සවි කරලා තැපැල් පෙට්ටියක්. What do we call that? Mailbox, right? Mailbox. Check the mailbox. Check the mailbox. Okay. පුළුවන් ද මේ ඔයා ඇතුළට එනකොට එන මගදී මේල් බොක්ස් එක චෙක් කරගෙන එන්න. ඔයා ඇතුළට එන මගදී කියලා කියන අපිට යූස් කරන්න පුළුවන් on your way in. On your way in. On your way means එන මගදී කියලා, right? ඔයා ඇතුළට එන අතර මගදී. On your way in. ඔයාට පුළුවන් ද මේල් බොක්ස් එක චෙක් කරන්න. Could you check the mailbox on your way in?
Could you check the mailbox on your way in? Nice. Sentence number 40. Kitchen එක mop කරන්න. ඔන්න මේක සාමාන්‍ය learners ලාතින් mispronounce වෙන වචනයක්. It's not B, right? It's M-O-P. P. Mop. Mop the kitchen. Kitchen එක mop කරන්න. Mop the kitchen. Well done. කරුණා කරාට පුළුවන්ද kitchen එකේ floor එක mop කරන්න? Can you mop the kitchen floor, please? Can you mop the kitchen floor, please? Wow, fantastic. අපි දැන් කතා කරා වාක්‍ය 40ක්. අපිට එදිනෙදා ජීවිතයේදී වැදගත්ම අපි කතා කරනම විදිහේ real life sentences 40ක් කතා කරා. ඔන්න බලන්න අපි දැන් යන්නේ ඔයාට එදිනෙදා ජීවිතයේදී වෙනත් කට්ටියත් එක්ක කතා කරනකොට නේද? ඔයාට මුණ ගැහෙන ඕනම කෙනෙක් එක්ක politely නැත්නම් විනීතව කතා කරන්න ඔයාට අවශ්‍ය වෙන විදිහේ ලස්සන වාක්‍ය 10ක්. Number 41. Come here. මෙහෙට එන්න. Come here. ඔයාට පුළුවන්ද පොඩ්ඩකට මෙහෙට එන්න? පොඩ්ඩකට කියන අපි use කරමු for a second. Could you come here for a second, please? Could you come here for a second, please? Good job. Number 42. මට පස්සේ call කරන්න. Call කරන්න මට පසුව. Call me later. Call me later. Call me later. Good. අට පුළුවන්ද මට අද පස්සේ call කරන්න? Can you call me later today? Can you call me later today? Good job. ඔන්න මම මේක කලින් පැහැදිලි කරා number 43. මට පොඩි වෙලාවක් දෙන්න. පොඩි වෙලාවක් ගැන අපි use කරනවා a second, a minute කියන phrases. So මට පොඩි වෙලාවක් දෙන්න කොහොමද කියන්නේ? Give me a second, or you can use give me a minute. Give me a minute. Good. කරුණා කරලා මට මේක ඉවර කරන්න පොඩි වෙලාවක් දෙන්න. Please give me a minute to finish this. Please give me a minute to finish this. Good job. Number 44. මට උදව් කරන්න. Help me. Help me. Good. ඔයාට පුළුවන්ද මට මේකට උදව් කරන්න? Could you help me with this, please? Could you help me with this, please? Good job. Number 45. හොඳින් සවන් දෙන්න. Listen carefully. Listen carefully. Good job. කරුණා කරලා උපදෙස් වලට instructions වලට හොඳින් සවන් දෙන්න. Please listen carefully to the instructions. Please listen carefully to the instructions. Good job. Last 5 sentences. Number 46. පොඩ්ඩක් එහාට වෙන්නකෝ. චුට්ටක් එහාට වෙන්න පුළුවන්ද? How do we ask that? ඔයාට පුළුවන් මෙන්න මේ verbs use කරන්න. Move over. Move over. එහෙම නැත්නම් scoot over. Scoot over. ඔයාට පුළුවන්ද ටිකක් එහාට වෙන්න? Let's use move over, right? ටිකක් එහාට වෙන්න. Move over a bit. Move over a bit, right? Could you move over a bit, please? Well done. චූටි දෙයක් කියන්න ඕනි. මේ scoot over කියන එක මේ context එකේදී ගැලපෙනවා. ඔයා මේක අහන්නේ
ඉඳගෙන ඉන්න කෙනෙක් ගෙන්නන්න අපි හිතමුකෝ බෙන්ච් එකක නැත්නම් මොන හරි ස්ථානයක ඉඳගෙන ඉන්නවා පිරිසක්. ඔයාලට කියන්න ඕනේ ඔයාලට ඉඳ ගන්න පොඩි ස්පේස් එකක් ලබා ගන්න චුට්ටක් මට ඉඩ දෙන්න කියලා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඔයාලට පුළුවන් scoot over කියන එක යූස් කරන්න. Could you scoot over a bit please? Could you scoot over a bit please? Number 47. ෆෝන් එක ආන්සර් කරන්න. Answer the phone. Answer the phone. කරුණා කරලාට පුළුවන්ද ෆෝන් එක ආන්සර් කරන්න? Let's use could you. Could you answer the phone please? Could you answer the phone please? Good job. Number 48. Speak up. Speak up. හයියෙන් කතා කරන්න. හයියෙන් කතා කරන්න. Speak up. Good. ඔයාට පුළුවන්ද චුට්ටක් හයියෙන් කතා කරන්න? ඔයාට ඇහෙන්නේ නැත්නම් කෙනෙක් කියන එක ඔයාට පුළුවන් අනේ පොඩ හයියෙන් කතා කරන්නකෝ. Could you please speak up? Could you please speak up a little? Could you please speak up a little? Good job. Number 49. මේක අල්ලගන්න. මේක අල්ලගන්නකෝ. අපි කෙනෙක්ට මොනවා හරි දෙයක් දෙනවා මේක චුට්ටක් අල්ලගෙන ඉන්න කියලා right මොකද verb එක ඔයාට imperative එකක් විදිහට use කරන්න පුළුවන් මේ ක්‍රියාපදය hold this මේක අල්ලගන්න hold this good ඔයාට පුළුවන්ද මේක චුට්ටක් අල්ලගන්න චුට්ටකට can you hold this for a second please? Can you hold this for a second, please? Good job. Number 50. ඔයාගේ වාරයනකන් ඉන්න. When someone being impatient and trying to skip a line or queue, කෙනෙක් තමන්ගේ වාරයනකන් ඉන්න නැතුව ටර්න් එකකන් ඉන්න නැතුව පොලින් පයින් වගේ උත්සාහ කරනවා නම් නොසන්සුන් නම් ඔයාට කියන්න පුළුවන් wait your turn. ඔයාගේ වාරයනකන් ඉන්න. Wait your turn. Good. කරුණා කරලා ඔයාගේ වාරයනකන් ඉන්න පුළුවන්ද? Could you please wait your turn? Could you please wait your turn? You're doing great. Good job. So we learned 50 imperatives with 50 real life examples. So altogether 100 sentences. ඉතින් දැන් ඔයාට මොකද හිතෙන්නේ? අත ඉඳලම මේ sentences ඔයා කතා කරනකොට use කරන්න පුළුවන් නේද? ඉතින් අද මේ වටිනා පාඩම අද මේ වටිනා lesson එක නරඹපු ඔයාලා හැමෝටම පුංචි දෙයක් කියන්න. ඔයාටත් තියෙනවා නම් dream එකක් ඉක්මනින්ම English language එකේ fluent කෙනෙක් බවට පත් වෙන්න ඔයා මොකද කරන්න ඕනේ? කරුණා කරලා පොඩි වෙලාවක් වෙන් කරන්න හැම දවසකම every day. Please set some time aside every day to practice some English. English පොඩ්ඩක් practice කරන්න හැම දවසකම චූටි හරි වෙලාවක් වෙන් කරන්න. මොකද practice is what makes you perfect. Practice එක තමයි ඔයා perfect කරන එකම දේ. Thank you so much for watching this lesson. If you found this video useful, helpful, please hit the like button and share this video among your friends who could benefit. See you next time with another engaging, fun, productive, well-organized lesson. See you there. Bye.